ආයුබෝවන්. අද අපි මේ ගෙනෙන විශේෂ පැහැදිලි කිරීමට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මූල්‍යමය අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න එක ඇත්තටම මාරම උද්වේගකරයිනේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි ජීවිතේට බොඩක්ම වැදගත් වෙලා මූල්‍යමය ආරක්ෂිත දැලක් එහෙමත් නැත්නම් හදිසි අරුමුදලක් කියන කාරණාව ගැන. හිතන්නකෝ බලාපොරොත්තු නුණු ප්‍රශ්නේනකොට කඩාගෙන වැටෙන්නේ නැතුව හයියට හිටගන්න මේ වගේ අරුමුදලක් තියෙන එක කොච්චර වටිනවද කියලා. ඔන්න මේ සංඛ්‍යාලේඛනය ඇහුවම නම් ටිකක් පුදුම හිතෙයි. ඇමරිකානුවන්ගෙන් 44%කටම ඒ කියන්නේ හරියදම භාගයට කිට්ටු ප්‍රමාණයකට හදිස්සියකට ඩොලර් 1000ක වියදමක්වත් දරා ගන්න පුළුවන්කමක් නැහැලු. හිතා ගන්න පුළුවන් දේ අවදානම ලෝකෙ කොහේ හිටියත් ඕනෑම වෙලාවක අපේ ආර්ථිකයත් කඩාගෙන වැටෙන්න පුළුවන් කියන යථාර්ථය අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ සංකීර්ණ කාරණාව ලේසියෙන් තේරුම් ගන්න අපි ප්‍රධාන පියවර 5කට මේක කඩාගමු. 1. මොකක්ද මේ ආරක්ෂිත දැල කියන්නේ? 2. මේක අපිට ඇත්තටම වැදගත් වෙන්නේ ඇයි? 3. අපිට ඕනේ කරන ගාන හදාගන්නේ කොහොමද? 4. මේ සල්ලි පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද? සහ 5. මේ අරමුදල ගොඩනගන ප්‍රායෝගික පියවර මොනවද කියලා අපි බලමු. හරි. අපි මුලින්ම බලමු පළවෙනි පියවර. මොකද්ද මේ මූල්‍යමය හදිසි අරමුදල කියන්නේ කියලා හරියටම අඳුරගමු. ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි මේ හදිසි අරමුදලක් කියන එක කලින් ප්ලෑන් කරපු වියදම් වලට වෙන් කරන ෆන්ඩ් එකක් එක්ක. ඒ කියන්නේ සින්කින් ෆන්ඩ් එකක් එක්ක පටල ගන්න එක. පැහැදිලිවම කිව්වොත් හදිසි අරමුදලක් කියන්නේ රස්සාව නැතිවීමක් නැත්නම් හදිසියේ වාහනේ කැඩෙනවා වගේ හීනකින්වත් නොහිතපු දේවල් වලට තියෙන එකක්. හැබැයි නිවාඩුවක් ගත කරන්න යන එක වෙඩින් එකක් වගේ දේවල් අපි කලින් ප්ලෑන් කරනවානේ. අන්න ඒවට වෙන් කරන එකට තමයි සින්කින් ෆන්ඩ් එකක් කියන්නේ. මේ දෙකේ වෙනස අඳුරගන්න එක තමයි සාර්ථකත්වයේ පළවෙනි රහස. තවත් දෙයක්. මේ සල්ලි අනිවාර්යෙන්ම අපිට ඕනේ වෙලාවක ටක් කාලා ගන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ හරිම ද්‍රවශීලී. වෙනමම තියෙන ගිණුමක තමයි මේවා තියන්න ඕනේ. හදිසියක් වුණාම ෂෙයා මාකට් එකේ දාපු සල්ලි ගන්න ගියොත් වැඩේ හරියන්න ගෑනේ. ඒ වගේ හිර වෙන තැන්වල අස්ථාවර ආයෝජනවල මේ සල්ලි දාන්න එපා. හදිසියකට අතට ගන්න පුළුවන් තැනක මේවා තියෙන්න ඕනේ. එහෙනම් අපි යමු දෙමණි පියවරට. ඇයි මේ අරමුදල අපිට මෙච්චර වැදගත් වෙන්නේ? මේකෙන් අපේ සල්ලි වලට වගේම මනසට වෙන බලපෑම මොකක්ද කියලා අපි දැන් බලමු. හිතලා බලන්න අපිට එන්න පුළුවන් සාමාන්‍ය හදිසි අවස්ථා මොනවද කියලා. හදිසි ලෙඩ දුක්, වාහනේ ලෙඩ දෙන ඒවා, එකපාරටම රස්සාව නැති වෙන එක, ගෙදර එක කෑලි කැඩෙන එක, හදිසියේ ගෙවල් මාරු කරන්න වෙන එක, ඒ මදිවට ගෙදර ඉන්න සුරතල් සතුන්ගේ ලෙඩ දුක්. මේවා කවදා කාට කොහොම කඩා පාත් වේද කියලා කාටවත්ම කියන්න බෑනේ. ඉතින් අතේ කෑෂ් ටිකක් ඉතුරු වෙලා තියෙන එක කොච්චර වටිනවද කියලා මේවා මතක් වෙදි තේරෙනව නේද? ඔන්න දත්ත වලින් පේන විදිහට 26.4ක්ම ඒ කියන්නේ 4න් පංගුවකටත් වඩා පිරිසක් මේ සල්ලි පාවිච්චි කරන්නේ ගෙදර දොරේ අලුත් වෙඩියාවන් වලට. වහලයක් කැඩෙන්න පුළුවන්, පයිපයක් පුපුරන්න පුළුවන්. මේ වගේ දේපල සම්බන්ධ හදිසි වියදම් ජීවිතේ කවදා හරි දවසක අනිවාර්යෙන්ම එනවාමයි. ඉතින් මේ අරමුදලක් තියාගන්නකේ ඇත්තම අරමුණ මොකක්ද? ඒක නිකන්ම සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. එකක් තමයි හිර වෙලා ණය අරන් පොලි ගෙවගෙව ඉන්න වෙන එක නවත්තන එක. අනිත් ඊටත් වඩා වැදගත්ම දේ තමයි සල්ලි ප්‍රශ්න නිසා හිතට එන ඒ මහා පීඩනයයි ආතතියයි නැති කරලා දාන්න එක. හිතේ නිදහස කියන්නේ මිල කරන්න බැරි දෙයක් නේ? හරි. දැන් අපි යමු තුන්වෙනි කොටසට. අපිට හරියටම කොච්චර ගාණක් මේ අරමුදලේ තියෙන ඕනේද කියලා ගණනය කරමු. මේ ගාන හදන්න කලින් අපි දැනගන්න ඕනේ අත්‍යවශ්‍ය මාසික වියදම් කියන්නේ මොනවද කියලා. මෙතනදී අපි කතා කරන්නේ ජීවත් වෙන්න ඕනෙම කරන බේසික්ම දේවල් ගැන විතරයි හොඳද? ගෙවල් කුලිය, කරන්ට් බිල, වතුර බිල, කෑම බීම ටික, රක්ෂණ ගෙවීම් සහ අනිවාර්යයෙන්ම ගෙවන්න තියෙන අවම ණයවාරික වගේ දේවල් තමයි මේකට අයිති. රෙස්ටොරන්ට් වලින් කන ඒවා, ට්‍රිප් යන ඒවා වගේ දේවල් මේ ගානද කොහෙත්ම ඇතුළත් වෙන්නේ නැහැ. මෙන්න මේ 3, 6, 9 කියන රූල් එක අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒකෙන් කියන්නේ අපේ ආදායමේ ස්ථාවරත්වය අනුව අරමුදලේ ගාණ වෙනස් වෙන්න ඕන කියන එකයි. හිතන්න ස්ථාවර ආදායම් මාර්ග දෙකක් තියෙන පවුලකට මාස 3ක වියදම් වෙන් කරාම ඇති. ඒ තනි ආදායමක් තියෙන කෙනෙකුට නම් මාස 6ක වියදම තියෙන්න ඕනේ. හැබැයි තමන්ගේම බිස්නස් එකක් කරන නැත්නම් ආදායම එහෙම වෙන කෙනෙක් නම් මාස 9ක ඉඳන් 12ක වගේ වියදමක් වෙන් කරලා තියෙන එක තමයි ගොඩක්ම සුරක්ෂිත. මෙතනදි මතක තියාගන්න ඕනේ අනිත් කාරණාව තමයි අපේ අරමුදලේ ඉලක්කගත ගානට ආවට පස්සේ ඉතුරු වෙන සල්ලි ආයෝජනය කරන්න ඕනේ කියන එක. මේ සල්ලි ඔක්කොම නිකම්ම බැංක් එකේ තියාගෙන හිටියොත් උද්දමනයත් එක්ක සල්ලිවල වටිනාකම අඩු වෙනවනේ. ඒ නිසා ටාගට් එක කවර් වුණ ගමන් වැඩිපුර එන සල්ලි හොඳ ආයෝජනයකට යොමු කරන්න අමතක කරන්න එපා. 4වෙනි පියවර. හරි. දැන් සල්ලි තියෙනවා.
හැබැයි මේර පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද? සැබෑ හදිසි අවස්ථාවක් හරියටම අඳුරගන්නේ කොහොමද? බලමු. අරමුදලෙන් සල්ලි ගන්න කලින් අපි හැමෝම අපිවම පොඩක් ප්‍රශ්න කරලා බලන්න ඕනි. මේ වියදම ඇත්තටම හදිසියක්ද කියලා. මොකද සමහර දේවල් අපිට දැඩි හදිසියක් වගේ පෙනුනට පොඩ්ඩක් හිතුවොත් ඒක මගහැරලා යන්න පුළුවන්කම තියෙනවා. මේ තීරණය ගන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. ප්‍රශ්න 4ක් තමන්ගෙන්ම අහන්න. 1. මේක හදිස්සියම ආපු වියදමක්ද? 2. මේක අත්‍යවශ්‍යම දෙයක්ද? 3. මේකෙන් අපේ සෞඛ්‍යයට, ආරක්ෂාවට නැත්නම් ආදායමට කෙලින්ම බලපෑමක් වෙනවද? සහ 4. මේක දැන් නොකර හිටියොත් පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයිද? උදාහරණයක් ගමු. පරණ ෆෝන් එක වෙනුවට අලුත් iPhone එකක් ගන්න එක කොහෙත්ම හදිස්සියක් නෙමෙයිනේ. හැබැයි අපි වැඩට යන වාහනේ ගිය බොක්ස් එක කැඩෙනවා කියන්නේ අපේ ආදායමටත් බලපාන සිරාම හදිසි අවස්ථාවක්. අනිත් දේ තමයි හදිසියකදී මේ සල්ලි පාවිච්චි කරා කියලා කිසිම වරදකාරී හැඟීමක් ඇති කරගන්න එපා. ඒක නෝමල්. හැබැයි ප්‍රධානම දේ තමයි ඒ ප්‍රශ්නේ ඉවර වුණ ගමන්ම ආයමත් අරමුදල හදාගන්න එකට අපි පොට්ටම ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. ඒ වියදම් කරපු ගාන ආබහු පුරවන එක අපේ ඊළඟ ටාගට් එක කරගන්නම වෙනවා. ඔන්න අපි ආවා අවසාන පියවරට. කොහොමද බිඳුවේ ඉඳන් මේ අරමුදල ප්‍රායෝගිකව ගොඩනගන්නේ? මේකට හරිම සරල පියවර 4ක් තියෙනවා. පළවෙනි එක $500ක් හරි 1000ක් හරි වගේ පොඩි ටාගට් එකකින් පටන් ගන්න. 2. තමන්ගේ බජට් එක පොඩ්ඩක් චෙක් කරලා වැඩකට නැටි සබ්ස්ක්‍රිප්ෂන් එහෙම තියෙනව නම් ඒවා අයින් කරලා දාන්න. 3. තමන්ගේ පඩියෙන් ගාණක් කෙලින්ම මේ අරමුදලට කැපිලා යන විදිහට බැංකුවේ ඔටෝමැටික් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න. සහ අන්තිම එක බෝනස් එකක් වගේ හදිසි සල්ලි ලැබුණොත් ඒවා වෙන දේවල් වලට වියදම් කරන්නේ නැතුව කෙලින්ම මේ account එකට දාන්න. මේ බ්‍රියානාගේ කතාව ඇහුවොත් ඔයාලටත් ලොකු මොටිවේෂන් එකක් එයි. එයා කරලා දෙන්නේ හැම පඩි දවසකම ස්වයංක්‍රීයක $30ක් මේ අරමුදලට අයින් වෙන විදිහට හදපු එකයි. මුලදී ඒක මහලොකු ගාණක් නෙමෙයි වගේ පෙනුනත් අවුරුදු ගාණකට පස්සේ ඒකේ යාට බය නැතුව ඉන්න පුළුවන් ලොකුම හයලක් වෙලා තියෙනවා. පොඩි ගාණක් වුණත් දිගටම කරගෙන ගියොත් ඒකෙන් හම්බ වෙන මූල්‍ය නිදහස කොච්චරද කියලා මේකෙන් පේනව නේද? තව පොඩි ට්‍රික් එකක් තියෙනවා. අපි මේකට තෝරගන්න බැංකු ගිණුමිනුත් අපිට ලොකු වාසියක් ගන්න පුළුවන්. මාසික ගාස්තු කපන්නේ නැති, ටිකක් වැඩිපුර පොලියක් දෙන, ඒ කියන්නේ high interest savings account එකකට මේ සල්ලි දැම්මොත් අරමුදල තවත් ඉක්මනින් හැදෙනවා. ඒ නිසා ටිකක් හොයලා බලලා හොඳම බැංකු ගිණුමක් මේකට තෝරගන්න එක ගොඩක් වටිනවා. ඉතින් මේ හැම දෙයක්ම කතා කරාට පස්සේ අන්තිමට මේ ප්‍රශ්නේ අපෙන් අහගන්නම වෙනවා. ජීවිතේට එකපාරටම එන අනපේක්ෂිත හැලහැප්පීම් වලට මූණ දෙන්න අපි හැමෝම ඇත්තටම ලෑස්තිද? මේ ගැන අදම ආයෙත් සැරයක් හිතලා බලන්න. පොඩි ගාණකින් හරි කමක් නැහැ. Taman ගීම කියලා හදිසි අරමුදලක් හදාගන්න එක අදම පටන් ගන්න. ඒ වගේ ධනාත්මක පියවරක් අරගෙන අනාගතේ සුරක්ෂිත කරගමු කියන පණිවිඩයත් එක්ක අපි අද මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.